දැන් මම දේශපාලන විද්‍යාඥයෙක් දිහා දේශපාලන විද්‍යාඥයෙන් බලන විදිහට තමයි මේ ප්‍රශ්න දිහා බලන්නේ. ඉතින් දේශපාලන විද්‍යාඥයෙක් ප්‍රශ්න දිහා බලනකොට මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කාල් මාක්ස්. ඒ පළවෙනි ජාත්‍යන්තර කියන ඒකම්කරු පන්ති ව්‍යාපාරයේ ජාත්‍යන්තර සංවිධානයේ මාක්ස් සහ අරාජිකයන් නියෝජනය කරපු මිකායිල් බකුනින් අතර විශාල වාදයක් වෙලා අන්තිමට විශාල ඛණ්ඩනයක් වුණා. ඒ අරාජිකවාදීන් නැත්නම් අනධිකාරීවාදීන් සහ කාල් මාක්ස් අතර මහා ඒ ගැටුමේ එක ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ කාල් මාක්ස් ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධ වීමයි. දැන් කාල් මාක්ස් කියන්නේ සිංහල ජාතිවාදී නෙමෙයිනේ. කාල් මාක්ස් විරුද්ධ වුණා අනධිකාරීවාදී මිකායිල් බකුනින් පක්ෂ වුණා ෆෙඩරල් ක්‍රමයකට. මාක්ස් විරුද්ධ වුණේ ඇයි? රටක ජනතාවට විශේෂයෙන්ම නැතිබරි ජනතාවට වැඩ කරන ජනතාවට සේවයක් කිරීමට සතක් කිරීමට නම් ශක්තිමත් මධ්‍යගත රාජ්‍යයක් තියෙන්න ඕනේ කියලා කාල් මාක්ස් දැනගෙන හිටපු හන්දා. ඒ ශක්තිමත් මධ්‍යගත රාජ්‍ය යන්ත්‍රය පාවිච්චි කරලා රටේ ජනතාවට සුබ සත සලසන්න පුළුවන්. තමයි තිබුණේ. ඉතින් නැතිබරි ජනතාවගේ පැත්තෙන් ජනතාවගේ ආර්ථික ප්‍රගතියේ පැත්තෙන් බලලා තමයි කාල් මාක්ස් මේ මධ්‍යගත වඩා මධ්‍යගත රාජ්‍යයකට පක්ෂ වුණේ ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධ වුණේ. ඉතින් මේක සිංහල ජාතිවාදීව සිංහල බෞද්ධ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන විද්‍යාව අනුව බලනකොට ඒකීය රාජ්‍යයකට පක්ෂව ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධ වෙච්ච ඒ ප්‍රවණතාව අතුරින් කාල් මාක්ස්ගේ චරිතය එක හොඳ නිදර්ශනයක්. ඉතින් ඒ නිසාත් මම ෆෙඩරල් ක්‍රමයකට එතරම් පක්ෂ නැහැ. නමුත් ලෝකයේ රටවල් ගණනාවක් තියෙනවා ෆෙඩරල් ක්‍රම අනුගමනය කරනවා. ලෝකයේ තවත් රටවල් ගණනාවක් තියෙනවා ෆෙඩරල් ක්‍රම නැති. ඔබතුමාට පොඩ්ඩක් බාධා කරන්න සිදු වෙනවා. මේ අපි පටන් ගමු කුමක්ද මේ ෆෙඩරල් ක්‍රමය කියන එක ගැන ජනතාවට මේ පිළිබඳ අවබෝධයක් දුන්නොත් වඩා වැදගත් වෙයි කියලා මම හිතනවා. ඊටාම සරලව කියනවා නම් ඒකීය ක්‍රමයක් කියන්නේ එක බල කේන්ද්‍රයක් බල මධ්‍යස්ථානයක් තියෙන ක්‍රමයක්. ඒ බල කේන්ද්‍රයෙන් යම් යම් බලතල පහළට බාර දෙන්න පුළුවන් සීමිත බලතල ප්‍රමාණයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා devolution of power. නැත්නම් බලතල පැවරීම කියලා. නමුත් තියෙන එක බල කේන්ද්‍රය. මේ එක බල කේන්ද්‍රයට පුළුවන් පහළට බලතල පවරපුවාම ඒ බලතල අනිසි විදියට පාවිච්චි කරනවා නම් ඒ බලතල ආපහු ගන්න. ඒක තමයි ඒකීය ක්‍රමයක් කියලා කියන්නේ. ෆෙඩරල් ක්‍රමයක් කියලා කියන්නේ බල කේන්ද්‍ර ගණනාවක් තියෙනවා. ඒ බල කේන්ද්‍ර ගණනාව එක්කහුව වෙලා එක බල කේන්ද්‍රයකට නායකත්වය දෙනවා. නමුත් ඒ මුදුනේ තියෙන බල කේන්ද්‍රයට අර අනිත් බල කේන්ද්‍රවල බලතල ආපහු ගන්න බෑ. යම් කිසි මැදිහත් වීමක් කරන්න පුළුවන්. නමුත් මේ සම්මුතියකින් විවිධ බල කේන්ද්‍රවල සම්මුතියකින් තමයි ෆෙඩරල් ක්‍රමයක් ඇති වෙන්නේ. ඒ සම්මුතියෙන් යම්කිසි මධ්‍යම රාජ්‍යයක් ඇති කරනවා ෆෙඩරල් රාජ්‍යයක්. නමුත් ඒ සම්මුතියෙන් ඇති කරගත්තු ඒ මධ්‍යස්ථානයට ඒ අනිත් ඒකකවල තියෙන බලතල ආපහු ගන්න බෑ. ඒක ෆෙඩරල් ක්‍රමය. ඉතින් ඔය ක්‍රම දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අර මං කිව්වා වගේ කාල් මාක්ස් ඒකීය ක්‍රමයකට පක්ෂ වුණා ෆෙඩරල් ක්‍රමයකට තදින්ම විරුද්ධ වුණා ජනතාවගේ සහ සමාජ ප්‍රගතියේ පැත්තෙන් බලලා. දැන් රටවල් ගත්තාම සමහර රටවල් දැන් අපි ගමු මහා බ්‍රිතාන්‍ය ඒකීය ක්‍රමය. චීනය ඒකීයයි. ප්‍රංශය ඒකීයයි. ෆිලිපීනය ඒකීයයි. ඉතින් ওই විදිහට ඒකීය රාජ්‍ය තියෙන රටවල් ගණනාවක් තියෙනවා. තවත් රටවල් ප්‍රමාණයක් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නයිජීරියා වගේ රටවල් ෆෙඩරල්, ස්විට්සර්ලන්තය. දැන් රටක් ඒකීය විය යුතුද ෆෙඩරල් විය යුතුද කියලා තෝරගන්න ඕන තමුන්ගේ රටේ යථාර්ථය අනුව. යථාර්ථය කියන්නේ සංස්කෘතිය එහෙම නෙමෙයි. යථාර්ථය කියන්නේ භූගෝලීය පිහිටීම. තමුන් ලොකු රටක්ද පොඩි රටක්ද? දූපතක්ද ගොඩබිම් දේශ සීමා තියෙන රටක්ද? ලංකාව සාපේක්ෂව වශයෙන් පුංචි දූපතක්. ඒ පුංචි දූපතේ ජන සංයුතිය ගත්තාම උතුරු කරේ යම්කිසි ජන වර්ගයක විශේෂ සංයුතියක් තියෙනවා. ඒ පුංචි දූපතට අල්ලපුව මහා විශාල අර්ධද්වීපයක් තියෙනවා. ඒ විශාල අර්ධද්වීපයේ දකුණු කරේ තියෙන්නේ පුංචි දූපතේ උතුරු කරේ තියෙනම ජන වර්ගයක කොටාසය. දැන් ඒක භූගෝලීය පිහිටීම.
එතකොට ඉතිහාසය දුවන්නේ භූගෝලීය පිහිටීම අනුව. ලංකා ඉතිහාසයේ අඩුතරමෙන් 17 වතාවක් අර අපේ අසල්වැසියාගේ දකුණු කෙළවරේ තියෙන ඒ ප්‍රාන්ත රාජ්‍යයෙන් නැත්නම් ඒ රාජධානියෙන් ඒ බල කේන්ද්‍රයෙන් නොයෙකුත් ආක්‍රමණ සිද්ධ වෙලා තියෙනවා. ඒ ආක්‍රමණ වල ප්‍රතිඵල වෙලා තියෙන්නේ මොකද්ද? මේක සාපේක්ෂව වශයෙන් පුංචි දූපතන් නිසා ලංකාවේ තිබිච්ච ශිෂ්ටාචාරයන් පස්සට එන්න සිද්ධ වෙලා තියෙනවා. මහාචාර්ය සේනක බණ්ඩාරනායක දිවංගත මහාචාර්ය සේනක බණ්ඩාරනායක කීපතාවක් කිව්වා අපි සිංහල ශිෂ්ටාචාරය ගත්තාම ගෝත්‍ර සමාජයේ සිට දියුණු කෘෂිකාර්මික සමාජයකට පරිවර්තනය වෙන්න ඉතාම කෙටි කාලයක් ගත්තා. ඉතින් ඒ වගේ දියුණුවක් තිබුණා. නමුත් අපේ තිබිච්ච අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාරයෙන් ගත්තාම පස්වෙනි සියවසේ ඒවා බිඳ වැටීම සහ ආපස්සට තල්ලු වීම සිද්ධ වුණේ මේ ආක්‍රමණ නිසා. ඒක තමයි අපේ භූගෝලය, ඒක තමයි අපේ ඉතිහාසය. ඉතින් ඒ නිසා මේ රටට අවශ්‍ය වෙනවා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත පාලනයක් හෙවත් ඒකීය රාජ්‍ය ක්‍රමයක්. ෆෙඩරල් ක්‍රමයක් කියලා කියන්නේ උතුරු පළාත් සභාවට තියෙන බලය ආපහු මධ්‍යම මේ ආණ්ඩුවට ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ බලතල සහිත පළාත් සභා උතුරු නැගෙනහිර තියෙනවා නම් අනිවාර්යෙන්ම අසල්වැසි තමුන්ගේ ලේනෑයන් සමග සම්බන්ධකම වඩා තහවුරු වෙනවා. අත් වශයෙන්ම ඉන්දියාව කිට්ටුයි කොළඹට වඩා අපේ උතුරු ගත්තාම. ඒ නිසා ෆෙඩරල් ක්‍රමයක් කියලා කියන්නේ වෙන රටවල් වලට සුදුසු වෙන්න පුළුවන්. නමුත් තවත් සමහර රටවල් වලට ඒක නිකන් දියවැඩියා ලෙඩේකට මේ සීනි පොනවා වගේ වැඩ. ෆෙඩරල් ක්‍රමයක් ලංකාවට අත් වශයෙන්ම මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන ක්‍රමයක්. නමුත් අපි දන්නවා දැනට සුමන්දිරන් මහත්මයා කියලා තියෙන විදිහට, මංගල සමරවීර මහත්මයා කියලා තියෙන විදිහට, රානිල් වික්‍රමසිංහ මහත්මයා ඉඟි කරලා තියෙන විදිහට, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෙල්වනායකම් දේශනේ පැහැදිලිව කියලා තියෙන විදිහට, සහ ඇමරිකා එක්සත් ජනපදයේ අලුත් තානාපතිවරයා ඉල්ලලා තියෙන විදිහට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු දින්නොත් ලංකාවේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ ව්‍යවස්ථාවේ ඒකීයභාවය අහෝසි කරනවා. මොකද මේ එක්සත් භාව සහ ඒකීය භාව, මොකද මේ කාරණා දෙක පිළිබඳව අපි සාමාන්‍යයෙන් දිගින් දිගටම තර්ක කරා 2005 විතර වෙනකම්. දැන් නැවතත් මේ එක්සත් භාව කියන සංකල්පය ඇවිල්ලා තිබෙනවා. ඒක මම කැමති ඔබතුමාගෙන් දැනගන්න. මේ ෆෙඩරල් ක්‍රමය, ඒකීය ක්‍රමය සහ පළාත් සභාව කියන මේ බල තුලනය මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම ක්‍රියාත්මක වුණොත්, ඒ කියන්නේ පළාත් සභාවට කතරම් දුරකට ෆෙඩරල් ක්‍රමයකට ආසන්න බලතල තිබෙනවද? එහෙම නැත්නම් ඒ ස්වරූපය ඒකීය ක්‍රමයකට වඩා සමීපද කියන කාරණය. දැන් පළාත් සභා සහිත ඒකීය ක්‍රම තියෙනවා. පළාත් සභා නැති ඒකීය ක්‍රම තියෙනවා. පළාත් සභා තිබුණ පළියට එහෙම නැත්නම් ප්‍රාන්ත සභා තිබුණ පළියට ඒකීය නොවන්නේ නැහැ. චීනය ගත්තාම ඒකීය රාජ්‍යයක්. නමුත් ඒ ස්වායත්ත ප්‍රාන්ත තියෙනවා. ෆෙඩරල් ක්‍රමයකයි ඒකේ වෙනස මම කිව්වා වගේ එක ආණ්ඩුවයි තියෙන්නේ. එක ආණ්ඩුවක්, එක බල මධ්‍යස්ථානයක්. ඒ බල මධ්‍යස්ථානය විසින් පහළට යම්කිසි සීමිත බලතල ප්‍රමාණයක් ඒ ඒකක වලට බාර දීලා තියෙනවා. ඉතින් ඒක තමයි ලංකාවටත් වඩා සුදුසු ක්‍රමය. ඒ වගේ ක්‍රමයක් නොතිබුණොත්, ඒ පළාත් සභා අහෝසි කරොත් ඊළඟට අත් වශයෙන්ම ඒක නිකන් වැඩපළක වෘත්තීය සමිතිය අහෝසි කරා වගේ ඊළඟට අපිට එච්චර හොඳ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපිට පාලනය කරගන්න බැරි වෙන විදිහේ කර්ලිකාරී තත්ත්වයක් ඇති වෙනවා උතුරේ. ඉතින් අපිට ඒක අහෝසි කරන්න බෑ. නමුත් අද කතා වෙන්නේ ඒකීය ක්‍රමය තරණය කිරීම පිළිබඳ. 13 වෙනි සංශෝධනයෙන් ඔබට යනවා කියලා කියන්නේ යන්න තව ඉඩක් නැහැ. අපේ සුප්‍රීම උසාවිය 1987 කිව්වා වාගේ 13 වෙනි සංශෝධනයේ ඒකීය ක්‍රමයේ සීමාවටම ඇවිල්ලා තිබුණේ. ශක්තිමත් ජනාධිපති ක්‍රමයක් සහ ඒකෙන් ශක්තිමත් ආණ්ඩුකාරවරු ඉන්න හන්ද තමයි ඒකීය ක්‍රමය තුල 13 වෙනි සංශෝධනයේ තියෙන්නේ. දැන් 19 වෙනි සංශෝධනයෙන්
ඒ ශක්තිමත් ජනාධිපති ක්‍රමය යම් කිසි දුරකට දුර්වල කරලා තියෙනවා. ආණ්ඩුකාරවරයාගේ බලතල ව්‍යවස්ථාවකින් අහෝසි කරොත් එතකොට 13 වෙනි සංශෝධනයේ පවා ඒකීය ක්‍රමයෙන් පැනලා ෆෙඩරල් ක්‍රමයක් බවට පත් වෙනවා. එසේ නොවන තාක්කල් මේ තියෙන පළාත් සභා ක්‍රමය ඒකීය රාමුව තුල ඒකේ සීමාවට තල්ලු වෙමින් පවතිනවා. දැන් එක්සත් කියන වචනේ පාවිච්චි කරන්නේ කට්ටකමට. ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රටක්. නමුත් ඒක ඒකීය රටක් නෙමෙයි. ඒක ඇමරිකාවට හොඳයි. ඇමරිකාවේ ෆෙඩරල් ක්‍රමයට කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව අල්ලපුව කවුරුත් නැහැ. කිසිම ප්‍රාන්තයකට බලපෑම් කරන්න පුළුවන්. ඇමරිකාවට එහෙම සතුරෝ නැහැ. අසල් ඒ තමුන්ට වඩා ප්‍රබල විශාල අසල්වැසියෝ නැහැ. නමුත් ලංකාවේ ඒකීය නොකිය එක්සත් පමණක් කියන්නේ අර ඒකීය භාවය හලන්න උවමනා පිළිසට. ඕක පටන් ගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 ජනාධිපති වුණාට පස්සේ. ඉතින් ඒක ගැන අපි පරස්සම් වෙන්න ඕන. කවුරු හරි එක්සත් විතරක් කිව්වත් ඒ කියන්නේ නාමික වශයෙන් එක්සත් නමුත් ඒකීය කියන ඒ ව්‍යුහය ගලවලා ෆෙඩරල් ක්‍රමයක් ඇති කරන්න තියෙන උවමනාවක් උඩ. වෙන රටවල් වලට ඒක සුදුසු වෙන්න පුළුවන්. නමුත් ලංකාව පමණ නෙමෙයි පිලිපීනය තව රටවල් ගණනාවකට ඉන්දුනීසියාව ජනවර්ගීය ප්‍රශ්න තියෙන රටවල්. ඒවා කවදාවත් ෆෙඩරල් ක්‍රමයක් කරා ගිහිල්ලා නැහැ. ඒකීය රාජ්‍යයන් වශයෙන් පවතින්නේ ඒ භයානක ප්‍රතිඵල නිසා.